කමලා මං අපේ ඉඩමට යනවා මේ බිත්තියෙන් පනින්නද ඔන්න මහා තමයි යන්න වෙන්නේ. වර්ගඵලයේ ගාන ඇතුළේ ඒවා සූත්‍ර දැනගෙන ඉන්න ඕනේ තමයි. හැබැයි මුළු ඔක්කොම සූත්‍ර වලින් කරන්න පුළුවන් දේවල් නෙමෙයි. ඔයාගේ ඔළුව ඇතුලේ ගණන් තියෙන්න ඕනේ. ගණන් තමයි මේවට ඇප්ලයි කරන්නේ. දාන්න ඔයාගේ ඇතුලේ තියෙන ගණන් මේවට. බලන්න මේ කොන්දේසුන්ට ගැලපෙන විදියට මේක කොහොමද කඩන්නේ කියලා. ඔයාට එන්නේ ඔප්ෂන් දෙකයි පුතා. ඒ අර වෙන ඔප්ෂන් එකක් නැහැ. ඔප්ෂන් දෙකයි. එක්කෝ මේ ඉඩම මෙහෙට බෙදන්න ඕනේ. එතකොට ඍජුකෝණස් දෙකක් එනවා. නැත්තම් මේ ඉඩම මෙහෙට බෙදන්න ඕනේ. එතකොට ඍජුකෝණස් දෙකක් එනවා. ඔය ඔප්ෂන් දෙක ඇරෙන්න වෙන කොහොමවත් කඩලා මේක ඍජුකෝණස් දෙකක් හදන්න බෑනේ පුතා. එක්කෝ මෙහෙම බෙදන්න ඕනේ නැත්තම් මෙහෙම බෙදන්න. මෙහෙම බෙදන්න ඕනේ කියන ඔප්ෂන් එක ගත්තොත් ඔයාට තේරෙන්න ඕනේ කමලගේ එක ලොකුයි කියලා. අනුලගේ එකට වඩා අනුලගේ ඉඩමට වඩා කමලගේ ඉඩම ලොකුයි. අනුලගේ ඉඩමට වඩා කමලගේ ඉඩම ලොකුයි නම් මේක මැදින් කපන්න බෑ, මැදින් බෙදන්න බෑ. අනිවාර්යෙන් කමලගේ පැත්තට වැඩිපුර තියන්න වෙනවා. මොකද කමලගේ එක ලොකුයි නම් එයාට වැඩිපුර තියන්න එපේ. ඔයාට මේ රේඛාව අඳින්න වෙන්නේ මෙන්න මේ වගේ පොඩ්ඩක් මෙහෙට කරලා. එහෙම අඳිනකොට ප්‍රවේශ මාර්ග තියෙන ඉඩමේ හරි මැද. ඉතින් මැදින් අඳින්නේ නැහැ නේ. මොකද කමලගේ එක ලොකුයි එක ටික ඉඩ වැඩිපුර දෙන්න බෑ. එහෙම වුණොත් මොකද පුතා වෙන්නේ? ඉඩම් කැබලි දෙකේම ප්‍රවේශ මාර්ග තියෙන එකම ඉඩමට. එතකොට අනුලට මොකද වෙන්නේ? අනුලට කමලගේ ඉඩමට ගිහිල්ලා කමලා මං අපේ ඉඩමට යනවා මේ බිත්තියෙන් පනින්නද ඔන්න මහා තමයි යන්න වෙන්නේ. ඇයි අනුලාප පාර දැන් තියෙන කමලගේ එකට මේ ඉඩම ප්‍රවේශ මාර්ග තියෙන මෙහෙට. එහෙනම් පුතා මේක මේ පැත්තට ඔප්ෂන් එක ගන්න එපා. මේක මෙහෙට බෙදන්න බෑ. ඒක අයින් කරන්න. එහෙම වුණොත් එම් ප්‍රවේශ මාර්ග දෙකම එකම ඉඩම. එහෙනම් අපි මෙහෙම බෙදමු. එහෙම බෙදනකොටත් මැදින් බෙදන්න බෑ කියලා දැන් ඔයාලට තේරෙනවා. අනිවාර්යෙන් කමලගේ එක ලොකු නිසා යාට වැඩිපුර ඉඩක් දෙන්න ඕනේ. එහෙනම් මම පොඩ්ඩක් මැදින් නැතුව මේක පල්ලයට වෙන්න අදින්න. මෙන්න මෙහෙම බෙදමු. ටිකක් උඩ කෑල්ල ලොකුයි. මොකද කමලගේ එක ලොකුයි, අනුලගේ එක පොඩි. අන්න පොඩි කරා උඩ කෑල්ල ලොකු කරා. එතකොට කමලාවේ P ගේට් එකෙන් දැන් එන්නේ කමලා P ගේට් එකෙන්. කමලා ප්‍රශ්නයක් නැහැ. අනුලාවේ Q ගේට් එකෙන් දැන් එන්නේ අනුලා Q ගේට් එකෙන්. එහෙනම් අනුලාගේ ප්‍රවේශ මාර්ගයේ ප්‍රශ්නිකුත් නැහැ. ඔන්න ප්‍රවේශ මාර්ග කියන කොන්දේසිය මං කඩලා නැහැ. දැන් ඉඩම ඍජුකෝණාශ්‍රද? ඔව්. මෙහෙම කැපුවම මේකත් ඍජුකෝණාශ්‍රය, මේකත් ඍජුකෝණාශ්‍රය. එහෙනම් දෙවෙනි කොන්දේසියත් හරි. තුන්වෙනි කොන්දේසිය. වර්ගඵලයේ වෙනසුනේ නැද්ද? අනුලගේ ඉඩමේ වර්ගඵලයේ අඩු වැඩි වෙලා නැද්ද? කමලගේ ඉඩමේ වර්ගඵලයේ අඩු වැඩි වෙලා නැද්ද? දෙන්න කෙස්වලුළු පටලවා ගන්න එක නැති වෙයිද? එහෙම වෙන්නේ වර්ගඵලයේ වෙනසක් වුණොත්නේ. ගණන් දන්න මිනිස්සු වර්ගඵලයේ වෙනසක් වෙන්නේ නැතුව කෙස්වලුළු පටලවා ගන්න නැතුව වැඩේ කරගන්න විදිය දන්නවා. ගණන් දැනගන්න. කොහොමද මෙයාගේ වර්ගඵලය වෙනස් වෙන්නේ නැත්තේ? කමලගේ වර්ගඵලයේ පුතා තිබ්බේ 4800. මේ කමලගේ වර්ගඵලය තිබ්බේ 4800. ඒ ත්‍රිපීසියමක් විදියට තියෙනවා. දැන් පුතා තියෙන ත්‍රිපීසියමක් නෙමෙයි. දැන් තියෙන ඍජුකෝණාශ්‍රය. ඍජුකෝණාශ්‍රය වර්ගඵල වෙන සූත්‍රයේ දිග වැඩි කිරීම පළල. කලින් තිබුණේ ත්‍රිපීසිය වර්ගඵල වෙන සූත්‍රයේ 4800. දැන් දිග වැඩි කිරීම පළල කියන පුතා ඒ 4800 වෙනසක් වෙන්න බෑ. දැනුත් වර්ගඵලයේ තියෙන්න ඕනේ 4800ම තමයි. දැන් හැබැයි වර්ගඵල වෙන සූත්‍රයේ දිග වැඩි කිරීම පළල. ඒකේ තේරුම දිග පළලින් වැඩි කරාම 4800 එන්න ඕනේ. ඊට වඩා අඩු වැඩි වෙනවා නම් වර්ගඵලය වෙනස් වෙනවා. 4800 වෙන්න ඕනේ. දිග කීයද? දිග 100ක්. ඇයි මුළු ඉඩමම දිග අවුනානේ දැන්. දැන් දිග 100ක්. ඉතින් පුතා මේක ඇතුලේ වර්ගඵලය 4800ක් එන්න නම් ඔයා හිතන්න දිග වැඩි කිරීම පළල. දිග වැඩි කිරීම පල්ලට උත්තරේ එන්න ඕන 4800. දිග 100යි. උත්තරේ එන්න ඕන 4800ක්. කල්පනා කරන්න මේ දිග 100යි. පළල කීයක් වුණොත්ද වර්ගඵලය 4800 වෙන්නේ? නැත්තම් 100 කීයෙන් වැඩි වුණොත්ද 4800 වෙන්නේ? 100 කීයෙන් වැඩි වුණොත්ද 4800 වෙන්නේ? 148න් වැඩි වුණාම තමයි 48කට බිංදු දෙකක් ඇවිල්ලා 4800 වෙන්නේ. එහෙනම් කමලගේ ඉඩමේ 4800ම තියෙන්න නම් කමලගේ දිග 100ක් තියෙනවා නම් පළල තියෙන්න ඕනේ 48ක්. පළල 48ක් තිබ්බොත් තමයි වර්ගඵලය 4800ක් ඇති. දිග 100ක් තියෙනවා නම් පළල තියෙන්න ඕන 48ක්. පළල 48ක් තිබ්බොත් තමයි වර්ගඵලය 4800 ඇති. රයිට්. දැන් කමල සතුටින් කමලට 4800 තියෙනවා. අපි බලමු අනුල සතුටින්ද කියලා. අනුලගේ 100ක් දැන් දිග. දැන් යාගේ දිගත් 100යි. පළල කීයද කියලා බලන්න වර්ගඵලය බලන්නකො. මෙන්න අනුල 3200. දිග 100ක් තියෙනවා. පළල දන්නේ නැහැ. වර්ගඵලය 3200ක් එන්න නම් දිග 100ක් තියෙනවා.
පළල දන්නේ වර්ගඵලය 3200ක් එනවා පළල කීයක් වෙන්න ඕනද? එහෙම නැත්තම් 100 කීයෙන් වැඩි කරාමද 3200 වෙන්නේ? 100 පුතා 32කින් වැඩි කරාම 3200 වෙන්නේ. 100 32කින් වැඩි කරාම 32 යකට බිංදු දෙකක් එනවා 3200. එහෙනම් මෙයාගේ 3200ක් හදන්න නම් දිග 100ක් තියෙනවා පළල 32ක් වෙන්න ඕනේ. පළල මීටර 32යි. ආන්න දැන් අනුලත් සතුටින් අපිත් සතුටින් හැමෝම සතුටින් ගණන් දන්නව නම් එහෙමයි හැමෝම සතුටින්